Hello, Sri Lanka. Good morning. Good morning from Liverpool, England. Liverpool is one of the largest cities in Europe, fifth in UK. So this particular place called Albert Docks. Prince Albert was the guy who actually opened this place. මේකේ තියෙන කඳුළු කතාන්තරය තමයි එංගලන්තේ වහල් සේවයට කළු මිනිස්සුන්ව ගෙනාවේ මෙතෙන්ට තමයි පළවෙනියම මේ ලිවර්පූල් හාබර් එකට. මේක තමයි ඇල්බර්ට් ඩොක්ස් කියන්නේ. ඊට පස්සේ මේක නම් මියුසියම් එක ඈත පේන බිල්ඩින්ස් ඔයගලන්ට පේනවා මේ ඔක්කොම කළු මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හදපුවා වොයේජස් 5000ක් ගිහිල්ලා තියෙනවා මේ ලිවර්පූල් ඉඳලා මිනිස්සු 1.5 මිලියන් එක ලක්ෂ 15ක් එස්ටිමේටඩ් ගෙනල්ලා තියෙනවා. ඒ ගේද්දි ලක්ෂයක් එකමාරක් මැරිලා තියෙනවා. ඒ කියන්නේ මැරිච්චාම ඒ කියන්නේ පොඩි ළමයි වුණත් කෑ ගහපුවාම ෂිප් එකේදී මූදට විසි කරලා දානවා කෑ ගැහුවොත්. ලෙඩ හැදිලා මැලේරියාව හැදිලා මැරෙනවා. කණ්ඩ දෙන්න තියෙන සාමාන්‍ය දවසකට මාළු පාන් ගෙඩියක් වගේ එකක් තමයිලු දෙන්නේ. කොකාකෝලා කෑන් දෙකක් විතර වතුර. ඊට පස්සේ නැවේ පහළ තට්ටුවේ මාංචු දාලා බැඳලා තියෙන නැගිටින්න නම් බෑ. ඉතින් කියන්න පුළුවන් සිටුේෂන් එක පොඩි ළමයි ගෑනු ඔක්කොම අල්ලාම. එතකොට දැන් මේ ලිවර්පූල් වල තමයි සුද්දෝ මෙතෙන්ට තමයි ගේන්නේ ට්‍රාන්ස් ඇට්ලාන්ටික් ස්ලේව් ට්‍රේඩ් කියලා. මම තව බිල්ඩින් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න යනවා. මේගොල්ලෝ ටිකක් ෆිල්ම් වලට ආස ළමයිනේ. මේ ඉස්සරහ පේන බිල්ඩින් එක පේනව නේද? මේ ඉරි තියෙන දුමුරු පාට බිල්ඩින් එක. මේක තමයි ටයිටැනික් ෂිප් එක රෙජිස්ටර් කරපු වයිට් ලයින් කම්පැනි කියන කට්ටියගේ බිල්ඩින් එක. මේකට තමයි නිවුස් එක එන්නේ. ටයිටැනික් had sank. මේක ගිලුණා නැව. මිනිස්සු 1500ක් ගියා 700ක් විතර තමයි ඉතුරු වුණේ. මේ මැද තියෙන ජනේලේ ෆස්ට් ෆ්ලෝර් එක නෙමෙයි සෙකන්ඩ් ෆ්ලෝර් එක නෙමෙයි අර මැද ජනේලෙන් තමයිලු ඔළුව දාලා මේක අයිති එක්කන වයිට් ලයින් කම්පැනි එක අයිති එක්කන කිව්වේ මේ වටේ පිටේ දැන් මිනිස්සු පිරලා ඉන්නවලු ඒ කාලේ. ඉතින් Facebook සනම් මම මොකුත් නැහැ සෝෂල් මීඩියා. 2012 නේ අප්‍රේල් 15 මං හිතන්නේ. correct me if I'm wrong. ඉතින් මෙතනින් තමයි ඔළුව දාලා කියලා තියෙන්නේ. අර කැප්ටන් එහෙම නැවේ වයලින් ගහන එක්කෙනා අනම්මනම් ඔක්කොමල්ලා මේ ලිවර්පූල් කට්ටිය මේ මර්සිසයිඩ් මේ පැත්තේ කට්ටිය. ඉතින් මේ පම්ප් හවුස් එක මේ ඔක්කොම කළු ජාතිකයෝ බිල්ඩ් කරපු බිල්ඩින්ස්. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක ටිකක් දික් වෙයිද දන්නේ නැහැ. තමයි මෙතනින් ඔළුව දාලා තමයි කියලා තියෙන්නේ. ටයිටැනික් මූව් එක බලන්න. ඒක ඉස්සරහ අර ස්ට්‍රේන් එකේ ඉස්සරහම කෑල්ලේ නැවේ හුටේ ගහලා තියෙනවා මේ ටයිටැනික් ලිවර්පූල් කියලා. ඒ කියන්නේ මේක වයිට් ලයින් කම්පැනි එක ලිවර්පූල් තමයි ෂිප් එක හැදුවේ බෙල්ෆාස්ට් වල. ඊට පස්සේ ෂිප් එක හැදුවේ බෙල්ෆාස්ට්. ඊට පස්සේ ෂිප් එක සවුත්හැම්ප්ටන් වලින් තමයි ගියේ නිව්යෝක් යන්න. ඉතින් ගිහිල්ලා තමයි ගියේ. So මේක තමයි ඒ බිල්ඩින් එක. right. So then මේක තමයි ඇල්බර්ට් ඩොක් එක. මේක තමයි ඒ කළු ජාතිකයින්ව ගේන නැව් ඔක්කොම ගෙනල්ලා මෙතන තමයි නවත්තන්නේ. මේක තමයි ඒ කියන්නේ ෂිප්ස් මෙතෙන්ට තමයි ආවේ. ඊට පස්සේ මේගොල්ලන්ට ඕන වෙලා තිබ්බා මේ දැන් සුද්දෝ මේ කළු මිනිස්සුන් අප්‍රිකාවෙන් අල්ලගෙන ඇමරිකාවට ගිහලා විකුණනවා. මෙහෙටත් ගේනවා. මෙහෙට ගෙනාපු කට්ටියකින් තමයි මේ බිල්ඩින් මේ බිල්ඩින්ස් නෙමෙයි. පරණ බ්‍රික් බිල්ඩින්ස් ගලෙන් බැඳලා තියෙනවා. ඒගොල්ලෝ 1800 ගණන් වලදී හාට්ලි කියලා එන්ජින් එකකින් තමයි මේක ඩිසයින් කරලා හැදුවේ. ඒගොල්ලෝ හැදුවේ මේක ඔක්කොම කාස්ට් අයනුයි ගඩොලුයි. ඒ කියන්නේ ෆයර් ප්‍රූෆ් ඒ කාලේ ටෙස්ට් 6ක් කරාලු ඒගොල්ලෝ මේක හදන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ ගිඩි තියලා බැලුවලු පිච්චෙනවද කියලා. කොටන්, එතකොට ටොබැකෝස්, කොටන්, ටොබැකෝ, sugar ඔක්කොම වෙස්ට් ඉන්ඩීස් පැත්තෙන් තමයි ගේන්නේ. බටහිර ඉන්දිය කොදෙව් කියලා කියන්නේ ක්‍රිකට් ටීම් එකේම තිබ්බේ ඒ පැත්තෙන්. so ඒගොල්ලෝ දැන් මේක දැන් මේ මියුසියම් එකේ අලුතෙන් දාලා තියෙන ඇල්බර්ට් ඩොක් එකේ අලුතෙන් කියන්නේ මේ 1980 ගණන් වල හදපුවා. මේ බිල්ඩින්ස් ඔක්කොම 1000 මේ ගඩොලෙන් බැඳපු ඔක්කොම 1800 ගණන් වල හදපුවා. ඒ බිල්ඩින්ස් තමයි තාම තියෙන්නේ. ඉතින් මම පොඩක් එඩිට් කරලා දාන්න වීඩියෝ එක මේ ඔක්කොම කළු මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය තමයි. සුද්දෝ තමයි ඩිසයින් කරන්නේ. අරගොල්ලෝ තමයි හදන්නේ. ඉතින් පොඩි ළමයි ගෑනු 1000 ගාණක් ඉතින් වැඩ. ඉතින් උදේ පටන් ගත්තාම රෑ වෙනකම් වැඩ පඩි ගෙවන්නෙත් නෑ මොකුත් නෑ කණ්ඩ දෙනවා ඉතින් වැඩ කරනවා. ඉතින් සීත කාලේ අනම්මනම් කියලා මොකුත් නෑ. ඉතින් වැඩ තමයි. ඉතින් ඊටාම දුක්බර කතාන්තරයක් තියෙන මේක පිටිපස්සේ. මේ කියන්නේ මම වීඩියෝ එක කට් කරලා ආයේ පොඩි එඩිට් එකක් දීලා ගන්න මේ පම්ප් හවුස්. ඒතොර නැව් වල නෑන් දුරන් කැඩිච්චාම තියෙන එක එක කෑලි
ඉස්සරහා තියෙන මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් නැවක ප්‍රොපෙලර් එක. ඒ කියන්නේ නැවක පිටිපස්සේ තියෙන ෆෑන් එක ඒවා මේ එතකොට මේවල තමයි කොටන් sugar එතකොට මේ ඇෆ්‍රිකාවලින් අනම්මනම් වෙස්ට් ඉන්ඩීස් වලින් ඇමරිකාවෙන් කියන සීනි අනම්මනම් එහෙම ඔක්කොම ගබඩා කරලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ ලිවර්පූල් was a very rich city those days because of the transatlantic slave trade and banks මේ පැත්තේ හැදුනා and so much money going around. ලේලන්ඩ් කියලා සර්නෙම් එක තියෙන එක්කෙනෙක් තමයි ප්‍රධානියා මේ කියන්නේ ස්ලේව් ට්‍රේඩ් එකේ. මෙයා තමයි ගොඩාක් හම්බ කරලා තියෙන්නේ. ඒ කාලේ 1 මිලියන් පවුන්ඩ් විතර යාගේ account එක තිබ්බා කියලා කියනවා. ඒ කියන්නේ සීනි විකුණනවා, කොටන් විකුණනවා, එක දේවල්. මේ ඔක්කොම නිකන් අර බැලුවත් නිකන් රස්ටික් ගතියක් තියෙන ඔක්කොම. ඒ කියන්නේ මේ කරු මිනිස්සුගේ දාඩිය මහන්සිය තමයි. මේක තමයි ඒ මර්සි රිවර් එක. මර්සි රිවර් එක තමයි කනෙක්ට් වෙන්නේ මුහුදට. Sorry about Mercy, make a Mercy side කියලා නේ කියන්නේ අපි. කියන්නේ west is Mercy side. Right, just cut the video for a minute and then I'll join with you guys in a second because I think the video is getting long. I'm going to do a video part cut කරන්න තියෙන්නේ sometimes you know. අර යව ගෙනල්ලා බඳින ඔක්කොම maritime history you know. අර බෝට්ටු ඇවිල්ලා වදිනවට තියෙන මේ everything is like අර මේ තියෙන නැව ගෙනල්ලා බඳින post පරණ style ice cream van එකක් in the same time. Yes, lots of history, you know. It's not Elvis, it's one of the English artists. I don't know what his name. So this Albert Dock and the Tate. Tate is a museum. Right, so how many minutes that we doing now? Only 4 minutes. Right. So that's that. May benches in the la. ඔක්කොම ඒ කාලේ පරණ හදපුවා. Like look at this. Everything is iron, you know. So ඔක්කොම පරණ history. ඒ කියන්නේ මේ පොඩි ගැජට් දාලා වහලා තියලා ලොක් කරන ඒවා. එයා හැමම තියෙනවා 1800 ගණන් වලින් අවුරුදු 300යිනේ. So මේ ඔක්කොම මේ ඔක්කොම මේ පළු මිනිස්සුන්ගේ දුක් මහන්සියෙන් හදපුවා නිකන් හිතන්නකෝ ලක්ෂ ගාණක් ලක්ෂ 15ක් මිනිස්සුන්ව ගෙනල්ලා තියෙනවා කියන්නේ ලක්ෂ ගාණක් මැරුණා. දැන් පොඩි ළමයි එහෙම මං කිව්වේ අඬද්දි ළමයින්ට අඬන්න එපා කියලා කියනවා. මේ කාස්ට් අයර්න් වලින් හදලා තියෙන මේක එකක්. එතන අඩි 15ක් දුකද උසයි. දැන් මෙතන මෙයා හොටෙල් අනම්මනම් හදනවා. දැන් මේක මේ හදනවා දැන් ඒක කියන්නේ. මේ හදාගෙන යන ගම. So steam ships ඒ කාලේ තිබ්බේ දුම් නැව කියන්නේ. චාකෝල් වලින් දුවන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මෙතන ඩොක් කරනවා. ඩොක් කරපුවාම and then what they do සෙනග ඔක්කොම ගන්නව අරගෙන මේ තියෙන buildings වල තමයි ගියන කොටන්ස් අනම්මනම් එයා මේ ඔක්කොම අඩුක් කරන්නේ fire proof. ඒ කියන්නේ මේ building එක යන්නම් මේක හොටෙල් එකක් කරලා එහෙම පොඩි වැඩ ටිකක් කරලා තියෙනවා. පොඩි නෙමෙයි apartments තියෙනවා ටිකක් ගණන් apartments. මේ ඔක්කොම මෙතෙන්ට කෙලින්ම නැවෙන් අන්ලෝඩ් කරපු ගමන් බඩු ටික කෙලින්ම මේ buildings වලට මේවට තමයි යන්නේ. ඒ කියන්නේ මේවල තමයි එක කට්ටිය අරන් තියනවා මේකෙන්. දැන් අපි හිතන්නකො ලංකාවේ වර්ල්ඩ් මාකට් එකේ කඩ තියෙන්නේ. ඒ වගේ අරගෙන තියෙනවා මිනිස්සු. දැන් මම කොටන් බිස්නස් එක කරන මම මේකෙන් කෑලි 4ක් විතර ගන්නවා. නැව ආපුවාම මේ කොටන් ටික අරගෙන දාලා මම මේකේ දාලා ඊළඟ මෙතනින් හිමීට ට්‍රේන් එකෙන් එක පැති වලට මැන්චෙස්ටර් එහෙම එක පැති වලට ගෙනියනවා. ඔයාලට තේරෙනවද? So I think මේ වගේ විශාල 1824 තමයි මේ abolish කරන්නේ like so they stop doing this slavery bringing people from Africa and all that mainly West Africa තමයි යහුනේ ගොඩක් මිනිස්සු ගානා වගේ පැති වල I think ඒ වගේ තමයි now there are shops cafes bookshops and everything is coming now. දැන් මෙයා විකුණලා මේක හදලා පොඩ්ඩක් ඒගොල්ලෝ වෙනස් කරලා දෙනවා but this particular place has so much history, so many
bad things has happened in the past, you know. So මිනිස්සු මැරිලා පොඩි ළමයි ඒවා හිතන්නකො අප්‍රිකාව වලට ගියාම එකපාර ගමකට ගියාම දැන් අල්ල ගන්නවා ෆැමිලි එකම පොඩි ළමයි අම්මා තාත්තා නැන්ද මාමලා ඔක්කොම අල්ලගෙන මෙහෙට ගේනවා කියන්නේ සමහරට ගේද්දි අම්මා තාත්තා මැරෙනවා එක්ක පොඩි ළමයි එක්ක මැරෙනවා මැරිච්ච එකන් කෙලි මූත්‍ර විසි කරලා දානවා ආය කතන්දර මොකුත් නැහැ හරිද ඊට පස්සේ දැන් ඔයා හිතන්නකො දැන් ආපුහම කොට බිම්මනේ මෙතෙන්ට ආපුහම මෙතන ඉන්නවා මුදලාලිලා ඒගොල්ලන්ව ගන්න ඒ කියන්නේ කල්ලොංග ගන්න සල්ලි දීලා එතකොට සමහර කල්ලොන්ට ඕන සමහර මේ සුද්දන්ට ඕන මේ ගෙදර වැඩ කරන්න ගෑනු කෙනෙක් විතරයි. එතකොට යා ගෑනු විතරයි ගන්න. ගෑනු කෙනා විතරයි ගන්න. ඊට පස්සේ දැන් ළමයාව ගන්න නැහැ. ළමයාව ගන්න කවුරු ඉන්නව නැත්නම් වෙන කවුරු ගන්නව නැත්නම් ළමයාත් එක්කයි යනවා සමහරට ඒ වගේ ලොකු දේවල් වෙනවා. සමහරලාට තාත්තා එක පැත්තකට අල්ලලා යනවා කවුරු හරි. ඔය තන්ට කොළඹින් තාත්තා වගේ අනුරාධපුරේ පැත්තට මිනිස්සු කවුරු සල්ලි දීලා අල්ලගෙන ඊට පස්සේ අම්මව ගෙනින මාතර පැත්තට ආයි හම්බෙන්නේ නැහැ. මොනවා වෙනවද දන්නේ නැහැ. So it's very disturbing, you know. I mean, really, cruelty කියන්නේ at its best. I think ඒ වගේ මාර්ග දැන් මේක වෙනස් වෙලා. ඒ කියන්නේ බට් එයා හවුස් එක මම මේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාට මේක හිස්ටරි එක පොඩ්ඩක් පෙන්වන්න ඕන ලිවර්පූල් වල මොකද ගොඩක් අය මේක ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි මම ගොඩක් මේ ඔයගොල්ලන්ට රැතින් පෙන්නේ ලිවර් බිල්ඩින් එක කොනාඩ් බිල්ඩින් yes neoclassical buildings ඒ කියන්නේ යුරෝප් වල ඔක්කොම දකින්න හම්බෙන ආකාරයේ buildings තියෙන්නේ ඒවා neoclassical buildings ඒ කියන්නේ යුරෝප් වල industrial revolution එකෙන් පස්සේ කාර්මික විප්ලවයෙන් පස්සේ හැදිච්ච buildings ඔක්කොම එක වගේ ඒ කියන්නේ ලන්ඩන් බැලුවත් ලිවර්පූල් බැලුවත් මැන්චෙස්ටර් බැලුවත් ස්ටොක්හෝම් බැලුවත් ලක්සම්බර්ග් බැලුවත් ඔස්ට්‍රියා බැලුවත් වියනා බැලුවත් ඒ කියන්නේ කොහේ බැලුවත් so everything is similar. Aerial picture ගත්තොත් හොයන්න බෑ which one is which කියලා කියන්නේ. You can say look at the size of this place. මාර විශාලයි. ඔය හිතන්න 1800 ගණන් වල මේ වගේ හදනවා කියලා cast iron and gadol. මේ ඔක්කොම cast iron. And now cafes එහෙම දාලා දැන් පහළ ටික ඔක්කොම විකුණලා අනම්මනම් කරලා තියෙනවා. So slowly this thing will change. But the history behind will stay the same for the rest of the time, you know. So video එක විනාඩි 9යි 12ක් විතර තියෙනවා. ඉතින් මම හිතන්නේ කැලි දෙකකට දාන්නද දන්නේ නැහැ. But still මට ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕන වෙලා තිබ්බ වීඩියෝ එකක්. මොකද ගොඩක් අය මේ I mean Liverpool is one of the vibrant cities of Europe, you know. I mean 5th largest. First London, second Manchester, third Birmingham, fourth Leeds කියලා කියනවා. මම නම් හිතන්නේ Leeds වලට වැඩිය මොකද මේ හාබර් එක නම් මනම් ඔක්කොම දාපුවාම ලිවර්පූල් තමයි ලොකුම. ඉතින් ඒක නිසා මොකක්ද ඒකට කියන්නේ so I think Europe වල largest city එකක් football club එකට තමයි ගොඩක් ප්‍රසිද්ධ and the home of Beatles. John Lennon මේ චුට්ටක් එහා පැත්තේ තමයි ඉපදිලා තියෙන්නේ. අනිත් කට්ටිය Ringo Starr and all that. So ඒකත් මම ඔයගොල්ලන්ට දවසක වීඩියෝ එකකින් ගෙන්න දැනට මේ ප්‍රයිවට් යට්ස් එහෙම නවත්තලා තියෙනවා ඒගොල්ලන්ගේ එක ධනපතියන්ගේ වාහන සෙට් එක මෙතෙන්ට තමයි එන්නේ. But during 18th century, you know, that period, that was the time where all the ships used to get into this place. මෙතන තමයි ඇවිල්ලා නැව් steam boats park කරලා, ඒ කියන්නේ steam නැව් හරියටම this place අවුරුදු 300කට ඉස්සෙල්ලා. Can you believe that? So නව දවසක වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මේක තමයි විස්තරේ. Liverpool ළමයි මේක තමයි ඕගොල්ලන්ට මතක නම් ටයිටැනික් නැව රෙජිස්ටර් කරලා තියෙන මෙන්න මේ බිල්ඩින් එකේ තමයි. මේක තමයි White Line කියන කම්පැනි එකේ හෙඩ් ක්වාටර්ස් එක. මේ ටයිටැනික් එකේ ගිලුණ වෙලේ මෙතෙන්ට තමයි කේබල් මැසේජ් එක පළවෙනිම ඇවිල්ලා තියෙන්නේ.
ඒ කියන්නේ නැව ගිලුණාය කියලා. ඊට පස්සේ දැන් ඒ නැවේ ඉන්න කැප්ටන් එහෙම ඔක්කොම මේ අහල පහල කට්ටිය අර වයලින් ගහන කට්ටිය නැවේ වැඩ කරන ඉස්සරහා අර ඉස්සරහා ඉඳගෙන හිටපු එක්කෙනා ඒවා මේ ඔක්කොම ඒ කට්ටිය මෙතන තමයි මේ මෙතනින් තමයි රෙජිස්ටර් වෙලා තියෙන නැව. හරිද? වයිට් ලයින් කම්පැනි කියන එක. දැන් කොහොම හරි නැව ගිලුණා කියලා මැසේජ් එක ආපුවා දැන් සෙනඟ පිරලා මෙතන වටේ ඉන්නවලු. දැන් මේ හරිය ඔක්කොම ඉඳලා තියෙනවා සෙනඟ මේ වටේ ඔක්කොම. ඒ කියන්නේ 1912 නේ. හරිද? එතකොට මේ හරිය ඔක්කොම සෙනඟ ඉන්නේ නැති ඉතින් පිරিলা. කොහොම හරි මෙන්න මේ ජනේලේ මැද ජනේලේ තියෙන්නේ මෙන්න මේක මෙන්න මේතනින් තමයි මෙන්න මේක. මේකෙන් තමයි ඔළුව දාලේ වයිට් ලයින් කියන ෂිපින් කම්පැනි අයිතිකාරයා කියලා තියෙන්නේ මේ නැව ගිලුණා. මෙහෙමයි කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද කී දෙනෙක් බේරිලාද දන්නේ නැහැ. දැන් සෙනඟ ඉතින් ඔක්කොම කෑ ගහලා අඬන්න ගත්තලු. ඉතින් කෑ ගහනවා. ඉතින් ඒ කියන්නේ දන්නේ නැද්ද? ඉතින් එතකොට මේක හිස්ටෝරිකල් බිල්ඩින් එකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ චිත්‍රපටි වලට ආසයි මම හිතන ටයිටැනික් බලපු නැති කෙනෙක් නම් නැහැ ලංකාවේ. ඉතින් මට ඔයගොල්ලන්ට මේක පෙන්වන්න කියලා හිතුණා. ඔයගොල්ලෝ ටයිටැනික් නැවේ පින්තූරයක් බලන්න පුළුවන් නම් ඉස්සරහා බලන්න ස්ටේන් එකේ ගහලා තියෙනවා ටයිටැනික් ලිවර්පූල් කියලා. ඒ කියන්නේ නැවේ තියෙන සම්ප්‍රදායක්. නැව සේල් වෙන්න ඉස්සෙල්ලා නැව රෙජිස්ටර් කරපු සිටි එකේ නම ගහනවා. ඒක සම්ප්‍රදායක් නැව්වල. ඉතින් හැම නැවකම මේක තියෙනවා. ඉතින් මේ බිල්ඩින් එක මට ඔයගොල්ලන්ට පෙන්වන්නවලා තිබේ. ගොඩක් ටයිටැනික් වලට ආස ළමයි ඉන්නවා ටයිටැනික් ගැන කතා කරනවා. ඉතින් ගොඩක් අර ඩිකැප්‍රියෝයි කේට් වින්ස්ලට් මම හිතන්නේ ජනප්‍රිය උනේ ඕකෙන්නේ. this is the building. මෙතනින් තමයි කියලා තියෙන්නේ නැව ගිලුණාය. මිනිස්සු මැරුණා කී දෙනෙක් ඉන්නවද දන්නේ. මේක තමයි ඔෆිස් එක. සමහරවිට මේවල ඉතින් ඒ ඩොකියුමන්ට්ස් මනම් කරන්න ඇත්තේ මේවල ඉතින් නේ. හිතා ගන්නත් අමාරුයි. the Strand. ඒක තමයි ඒ පාරේ නම. එතකොට මේක තමයි බිල්ඩින් එකේ අනිත් පැත්ත. මම හිතන්නේ මෙතනින් වෙන්න ඇති. මේ මිනිස්සු යන්න එන්න ඇති. දැන් නම් මේක හොටෙල් එකක්. ජේම්ස් ස්ට්‍රීට් එක මේ පැත්තට. it's Everton football club. අනම්මනම් that's the town hall. මේ අනිත් buildings නම් මේවා නම් අලුත් ඒවා. but this is the historical building, you know. Unbelievable. සමහර මෙතනින් එන්න ඇති යන්න ඇත්තේ නේ. ඒ කියන්නේ මේ මිනිස්සු ඔක්කොම 1700 ගණන් වල ගහපුවා තමයි උදා ගන්න බෑනේ. සමහර එක නැව රෙජිස්ටර් කරන්න එයා මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් මේ බිල්ඩින් එකේ ඉතින් වෙන්න ඇති ඔක්කොම වැඩ ටික නේ. අන්තිමට ෆස්ට් වොයේජ් එකේම it sank. It's a really sad thing. so ඉතින් මට මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන වෙලා තිබ්බා මේ ඒ කියන්නේ මොකක්ද ඇත්තටම මේ ගොඩක් අය දන්නේ නැහැනේ මේක. ඉතින් ඒක නිසා මට පෙන්වන්න ඕන තිබ්බා. මෙතන තමයි නැවතත් මේක තමයි ටයිටැනික් නැව රෙජිස්ටර් කරලා තියෙන වයිට් ලයින් කියන ෂිපින් කම්පැනි එකේ හෙඩ් ක්වාටර්ස් එක. ඉතින් ලිවර්පූල් එනවනම් මේක තියෙන්නේ ජේම්ස් ස්ට්‍රීට් එකේ. ඒ කියන්නේ කෙරෝලේ මේ ජේම්ස් ස්ට්‍රීට් කියන්නේ මේ ජේම්ස් කියන කට්ටිය ඇවිල්ලා මේගොල්ලොත් ඇවිල්ලා මේ ස්ලේව් ට්‍රේඩ් එකේ මේ වැඩ කරපුන් තමයි. ඒ කියන්නේ කල්ලොංග ගෙනාපුවම අල්ලයි යන්නේ. සල්ලි දීලා ගන්න. මෙතනත් ලොකු ගේට් එකක් තියෙනවා. මේ වරනුත් යන්නේ නැති. ඉතින් oh, this is all about history, you know. I like to show you because ඒ කියන්නේ මේ වගේ දේවල් සමහරලාට ගොඩක් අර දකින්න හම්බෙන්නේ නැහැ. ගොඩක් මේ මිනිස්සුන්ට වඩ දෙනවා. ඒ කියන්නේ so that's the building. This is the surroundings. තා වීඩියෝ එකෙන් හම්බෙමු. All the best, yeah. Sad endings, you know. Yeah. And everything is all neoclassical buildings. තියන්නේ කියන්නේ අර 18th century වල වගේ after industrial revolution එකෙන් පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වේ මේ හැදිලා තියෙන buildings ඔක්කොම මුළු යුරෝපෙම එක වගේ. ඉතින් මේ අවුරුදු මේ 400ක් පවතින ලොකු ගල් වලින් හදලා තියෙනවා. ඒ කියන්නේ ආයේ දෙවෙනි ලෝක යුද්ධයේ කාලෙන් පස්සේ හදපු සමහර buildings ආයේ හදලා තියෙන අවුරුදු 200ක් උනත් පවතින විදිහට හදලා තියෙනවා. මහා ශක්තිමත් buildings මේවා. ඒ කියන්නේ මම මේ ගැන වෙනම program එකක් කරන්නම්. For the time being I think I'll let you go, guys. All the best. See you soon from another video. And thanks for watching and thanks for staying with me. ඔයගොල්ලන්ට මේ පැත්තේ මොනවා හරි දකින්න ඕන නම් ඒකේ දේවල් food culture fashion history නැත්නම් මට කියන්න මම ටක් ගාලා මගේ off එකේ මම ටික් ගාලා ගිහිල්ලා ගාලා ගෙනත් දෙන්න. Okay. And from Liverpool, thank you so much and all the best.
Okay, see you soon. Bye now.